ලක්දිව රාජධානි ඉතිහාසයේ අතිශය දුෂ්කරම කාල පරිච්ඡේදයක් පසු කළ වළගම්බා රජු තම සතුරන්ගෙන් සැඟවී සිටියේ හුදෙක් ගුහාවල පමණක් නෙමෙයි. යාපහුව ආශ්‍රිත මේ මහා කළුගල් පවුරු අතර අදටත් සැඟවුණු රහස් උමං මාර්ග පවතින බව ඔබ දන්නවද? ඒනප්වාදයේ සඳහන් වෙන්නේ යාපහුවේ සිට දඹුල්ල දක්වාත් ඉන් එහාට රිදී විහාරය දක්වාත් විහිදුණු මාර්ග පද්ධතියක් තිබූ බවයි. මේවා නිර්මාණය කළේ හදිසි ආක්‍රමණයකදී රජුට සහ පිරිසට ආරක්ෂිතව පසුබැසීමටයි. මේ උමං හුදෙක් හැරූ සිදුරු නෙමෙයි. ඒවායේ වාතාශ්‍රය ලැබෙන ආකාරය සහ සතුරන්ට ඇතුළුවීමට නොහැකි වනසේ සකස් කළ රහස් දොරටු පෙම් අතීත හෙළ ඉංජිනේරු තාක්ෂණයේ මහිමය කියාපානවා. අදටත් මේ බොහෝ උමං මාර්ග පස්වලින් වැසී ගිහින්. නමුත් ගම්වාසීන් පවසන්නේ වැසි දිනවලට ඇතැම් ස්ථානවලින් ඇසෙන අමුතු ශබ්ද මේ රහස් උමංවල තවමත් නොවිසඳුණු අභිරහස් ඇති බවට සාක්ෂි දරන බවයි. අද වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපිව ෆොලෝ කරන්න, අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න.